ඉතින් අද බලන්න යන්නේ AI වීඩියෝස් මේ වගේ ජෙනරේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ ගැන කතා කරන්න කලින් බලලා ඉන්න අද අපි AI වලින් ජෙනරේට් කරන මෙන්න මේ ගේම් ට්‍රේලර් එක. ඉතින් මම හිතනවා ඔයාලට අයිඩියා එකක් නැති මේ ගේම් ට්‍රේලර් එක මොන වගේද කියලා. ඉතින් මම මේක සම්පූර්ණ ජෙනරේට් කළේ Google Veo 3 කියන platform එක පාවිච්චි කරලා. ඉතින් බලමු කොහොමද Google Veo 3 එකට ගිහිල්ලා මේ වගේ එකක් නැත්නම් මේ වගේ වීඩියෝ එකක් ජෙනරේට් කරන්න කියලා. ඉතින් මේකේ සම්පූර්ණ වීඩියෝ සෙට් එක ඕනනම් ගන්න හැටි ඒ දේවල් වල පාලින් කමෙන්ට් දාන එකක් දාන්න. සහ ඉතින් Veo 3 එක අපිට පුළුවන් තමයි AI එක ගේම්ස් ගහන හැටි. එහෙනම් AI කොහොමද අපි low end PC gaming වලට support කරන්න කියලා වීඩියෝ සීරීස් එකක් ඉස්සරහට ගෙන ඒකත් බලන්න අනිවාර්යයෙන් මතක තියාගන්න. රයිට් එහෙනම් අපි ගිහින් බලමු කොහොමද මේ වගේ වීඩියෝ එකක් හදාගන්නේ කියලා Google එකට ගිහලා Gemini වලින්. ඉතින් දැන් බලමු කොහොමද Veo 3 වලට යන්නේ කියලා මේ වීඩියෝස් හදන්න කලින්. ඔයා මුලින්ම යන්න ඕනේ Veo 3 එකට. ඒක මම ටයිප් කරන මේ විදිහට gemini.google.com කියලා. ඉතින් Veo 3 ගන්න හැටි වීඩියෝ එකක් ඕනනම් ඒ කියන්න. අපි බලමු Veo 3 එකට ආවම කොහොමද වීඩියෝ ජෙනරේට් කරන්න කියලා. ඔයාලට ගේම්ස් ට්‍රේල් වගේ දේවල්. හරි. පළවෙනි දේ තමයි මෙන්න මෙතන තියෙන වීඩියෝ කියන එක. රයිට් අපි බලමු මම ජෙනරේට් කරගෙන තියෙන වීඩියෝස් මොන වගේද කියලා. ඉතින් මේ තියෙන මම මීට කලින් ජෙනරේට් කරගත්ත වීඩියෝස් කීපයක් මේ Veo 3 කියන AI tool එකෙන් ඔයාලට පේන දේ අපි එක ප්ලේ කරලා බලමු. හරි දාන්න එපා. ඔබලා ටේප් කරගනින්. අවුලක් නැහැ. මේ පූසෙක් කතා කරන වීඩියෝ එකක් තව වීඩියෝස් කීපයක්ම තියෙනවා. අපි ඒවත් තව පොඩ්ඩක් බලමු. රයිට් මේ තියෙනෙත් මම ඒ જાතියේ ජෙනරේට් කරගත්ත වීඩියෝස් කීපයක්. හරි. රයිට් මේ තියෙන්නේ ඔය NS පෙන්නලා ගහපු නංගි නම් ඇපත් නැහැ. හරි දාන්න එපා. ඔබලා ටේප් කරගනින්. අවුලක් නැහැ. පූසෙක් එකයි. රයිට්. ඉතින් මේක කරන්න කලින් අපි දැන් බලමු ගේම් ට්‍රේල්ස් වගේ දෙයක් කොහොමද හදාගන්නේ Veo 3 එකෙන් කියලා. හරි. ඔයා මුලින්ම කරන්න ඕනේ Veo 3 එකට කලින් ඔයා එන්න ඕනේ කෙලින්ම ChatGPT වලට. මොකද අපිට හැමෝටම AI prompt ලියන්න බෑනේ හරියටම. මොකද AI එකට prompt එක ලියන එක හරියට ලියන්න ඕන. රයිට්. ඉතින් අනිත් දේ තමයි අද අපි ක්‍රියේට් කරගන්න යන්නේ ලංකාවේ ගේම් එකකනේ. ඉතින් මගේ නේම් එක සහ ගේම් එකේ නේම් එක ඒ ටික මම දාන්නවා. video generate prompt කියලා ගහලා මෙහෙම ඊට පස්සේ ඔයාලා මෙන්න මෙහි දාලා ගජබා මෙහෙයුම game it's military third person game and single තමවල තියෙන අපේ ගේම් එක අපේ තව ගේම් එකේ ඇවිල්ලා තියෙන මොනවද මේක ඇල තනියෙන් ගිහින් ගහන ගන්න ඒ කියන්නේ stealth Sri Lankan army game attack to terrorist in dark game character must become elite soldier like Call of Duty Ghost Simon Rally shirt arm side shoulder shows Sri Lanka flag and attack in dark. right. හරි. ඔන්න වගේ ඔයා ලියා ගන්නවා නිකන් AI prompt එකක් මොන වගේද මේකට එන්න ඕනේ කියලා. right. ඔන්න ඒ විදිහට ලියලා අපි මේක දැන් මේ විදිහට එන එක පොඩ්ඩක් අපි කියවලා බලන්න ඕනේ. මොකද prompt එක හරියට generate ලියා ගන්න මේ වගේ එකක් අපිට පාවිච්චි කරන්න බොහොම ලේසි. ඉතින් මේක කියනවා create a dark instant military video custom set in a dark. The game follows the Sri Lankan special force soldier inspired by Call of Duty Ghost character Simon Riley. Soldier was a ghost mask, tight dark outfit with short sleeves, muscular arm with Sri Lankan flag punch in the shoulder. He moves to slide shadow. ඔන්න ඔය විදිහට තියෙනවා. මට ඕන ටික හරි මම මේ ටික කියව ගත්තා. රයිට් මේ ටික දැනට හරි. මම මේක මෙහෙම අරගෙන ඇවිල්ලා මම ඩිරෙක්ට් මෙන්න මේකට එහෙම දාලා මෙන්න එතන V කියව වීඩියෝ කෙනෙක් අනිවාර්යෙන් ක්ලික් කරලා තියෙන්න ඕනේ වැඩේ වෙන්න නම්.
වීඩියෝ කලින් ක්ලික් කරලා මෙහෙ දාලා මෙන්න ක්ලික් එකපාර එන්ටර් කරනවා. ඉතින් මේ කරාට පස්සේ දැන් මේකට අපි කියනෝනේ මේ වොයිස් එකක් දාන්න කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න වොයිස් එකක් කොහොමද දාන්නේ කියලා. ඔය විදිහට ආවට පස්සේ ඉතින් ඔයාලට පේනවා ඇති ටිකක් වෙලා යනවා මේක ජෙනරේට් වෙන්න. මොකද AI එකක් කියන්නේ ඉතින් PC එකක් වගේම නේද? අපිකුත් එමේ AI සර්වර් එකෙන්නේ. ඉතින් AI සර්වර් එකේ මේක ජෙනරේට් වෙන පොඩි වෙලාවක් යනවා. හැබැයි පොඩි වෙලාවකින් ජෙනරේට් කරන මේක හරියට ජෙනරේට් කරලා දෙනවා. රයිට්. ඔය තමයි මේ පළවෙනි ක්ලිප් එක. දෙවෙනි ක්ලිප් එකත් second video clip must become attack the force to face with අපේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම ගන්නේ මොකක්ද? ඒ තමයි අපි කියනවානේ AK-47 with Sri Lankan unique Sri Lankan camo black and මොකද්ද throwing අපි කියන්නේ බුලට් වල මසල් මේවා විසිනවා කියලා කියන්නේ මොකද්ද? patrons එහෙම නැත්නම් throwings ammo after fire and attack to soldier and show enemy headshots හරි අපි කිව්වේ එනිමිලට හෙඩ්ෂොට් එක වදින්න ඕන නම් ගන්න එකේ ස්ට්‍රයික් එක කියන්නේ third person විදිහට තමයි ප්ලේ කරන්න ඕනි. අපි ඒකත් ඒ විදිහට දාලා අපි දැන් යමු අපේ AI එක පැත්තට. ඔන්න වොයිස් තියෙනවා අපේ මේක. ඔන්න අපේ ට්‍රේලර් එක ආවා. අපි පොඩ්ඩක් ප්ලේ කරලා බලමු මොන වගේ තියෙන කියලා. පොඩ්ඩයින්. අම්මට සිරි. අපි හිතුවරදී සුපිරිට ඇහිලා දිනවා මේ. අර wow super quality එක තියෙනවා හැබැයි අපි ලිව්වා වගේ right ඊට පස්සේ අපි ලියපු ඊළඟ prompt එක අපි ගමු අපේ ඊළඟ prompt එක right ඔන්න අපේ ඊළඟ prompt එකත් අපි දාමු එතකොට ඔයාලට පේන්නේ මම දවසට ජෙනරේට් කරන තව වීඩියෝස් දෙකයි ඒ කියන්නේ මේ ක්ලිප් එකයි තව ක්ලිප් එකයි ඉතින් බොයිස් මේකේ සාමාන්‍ය එක ඊමේල් එකකට සාමාන්‍ය දවසකට වීඩියෝස් 4ක් වගේ තමයි ක්‍රියේට් කරන්න පුළුවන් ඉතින් මම පුළුවන් තරම් මල්ටිපල් accounts හදලා තියාගෙන එතකොට ඔයාලට වීඩියෝස් ගොඩක් හදන්න පුළුවන් right ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ එකක් හදලා background එකේ voice over එකක් අය දාන්න අපි අයි play කරලා බලමු අපි ගත්ත එක actions ටික එහෙම ගන්නට එනවනේ මේ actions ටික එහෙම රතින් ගන්න සහ ඉතින් ලංකාවේ කොඩිය තියෙනවා අතේ යාගේ ඒක පට්ට ගතියට තියෙනවා හැබැයි නේ අපිට පුළුවන් ඉතින් noise background එකේ sounds වගේ දේවල් දාගන්න අපි ඊළඟට ලියමු game trailer ending part with rivaling ghost face with Sri Lankan flag right ඔන්න ගෝස්ට්ගේ ෆේස් එක රයිවල් වෙන්න ඕනි කියලා කිව්වා අන්තිමට රයිට් අපි මේ වීඩියෝ එක AI එකකින් ජෙනරේටර් එක අපි මේක බලමු මොකද්ද හොඳ එක කියලා emotional cons right මම හිතනවා මේ වීඩියෝ හරිය නැති වෙයිද දන්නේ බලමු ප්ලේ එක ක්ලික් කරලා තාම මෙයා ක්‍රියේට් වෙන ගම right ඔන්න ටික චුට්ටි වෙලා කරන ඉතින් ඔයාලට AI වීඩියෝස් ක්‍රියේට් වෙන්න එකකින්
රයිට් ඔන්න අපි දෙවෙනි ක්ලිප් එක හරියට ආවේ නැහැ නේ. ඉතින් ඒක අපි දැන් ක්‍රියේට් කරගන්න. ඉතින් ආයි මම ගහන මේ Gemini Pro කියලා. ඉතින් මේ විදිහට Gemini Pro කියලා ගහලා මම ආයි එනවා ඇවිල්ලා මම යනවා මගේ දෙවෙනි ක්ලිප් එකට. ඒකට සිනමැටික් ඉන්ස්ට්‍රුමන්ට් මේක අරගෙන ඇවිල්ලා මම Gemini Pro එකේ බලමු අපිට ඉද කියලා වීඩියෝ ජෙනරේට් කරන කොටස තියෙනවා. වීඩියෝ 3 ක්ලික් කරනවා. no thanks. හරි. ඉතින් මෙන්න මේ කෑල්ල ගහලා ජෙනරේට් කරලා දෙන්න. හරි. ඉතින් අපේ සම්පූර්ණ ක්ලිප් එක මේ විදිහට ඉවරයි. දැන් අපිට ඕනි ක්ලිප්ස් දෙකක් අපි මේ විදිහට ගත්තා. අපි ගත්ත ක්ලිප් දෙක බලමු කෝකේ. ඉතින් ඔයාලට පේනවා ඇති. අපිට මෙන්න මේ පළවෙනි ක්ලිප් එකයි සහ මේකේ අන්තිමට ගත්ත ක්ලිප් එකයි quality මැද්ද ක්ලිප් වෙන හරියට ආවේ නැහැ. අපි ගෝස්ගේ ෆේස් එක ආවේ නැහැ. ඉතින් මේ විදිහට පුළුවන් ලේසියෙන් මේක ජෙනරේට් කරගන්න. අපි මේ ජෙනරේට් කරලා තියලා දාගමු. මොකටද දාගන්නේ? මෙන්න මේකට. අපි ජෙනරේට් කරගන්න ක්ලිප් දෙක මෙන්න මේකට දාගමු. දාගෙන මෙන්න මේකේ මේ කැපෙන්න ඕනේ කෑල් ටිකක් තියෙනවනේ. ඔයාලට තියෙන කැපෙන්න ඕනේ කෑල් ටික. කැපෙන්න ඕනේ කෑල් ටික අපි කපමු. මෙන්න මේ විදිහට ඔයාලා කෑලි තුනක් ජෙනරේට් කරන මේක කපන්න ඕනේ ඊපස්සේ. කට් එකක් යනවා. ඊට පස්සේ මේ හරියට හිලා ආයි කට් එකක් යනවා මෙන්න මේ හරියේ. ඊට පස්සේ අන්තිමට තමයි මෙන්න මේ කෑල්ල තියෙන්නේ. පේනවා ඇතිනේ. ඊට පස්සේ අපි දෙවෙනියට ක්‍රියේට් කරගන්න වීඩියෝ බලමු. මේක තාම ජෙනරේට් වෙනවා. බලමු මේක ජෙනරේට් වෙනකම් කොහොම කීචා ඔච්චර ලයිද කියලා ඒක ජෙනරේට් වෙන්නේ. රයිට් ඔන්න අපේ දෙවෙනි ක්ලිප් එකත් ආවා. ඔන්න හරි. අපි මේ ක්ලිප් එකත් ආවා. අපි මෙන්න මේකෙත් මෙන්න මේ දුවන කෑල් ටික එහෙම මෙන්න මේ කෑල් ටික එහෙම ඕනේ මෙන්න මේ කෑල් ටික එහෙම මෙන්න මේව කපා ගන්නවා. රයිට්. ඒක කපාගෙන මේ ඇටැක් කරන සීන් එක කියන්නේ මෙන්න මේ ඇටැක් කරන සීන් එක රයිට්. ඊට පස්සේ අපි මොකක්ද දන්නේ මේ කෑ ටික ගලප ගන්නවා. මොකද්ද කරන්නේ? අර මෙන්න එතන ඔයාලට මතකයිනේ මුලින්ම පිනිමිට ඇටැක් කරපු කෑල්ල. ඊට පස්සේ අපි ඒකට එක්ක මැච් කරන්න ඕනේ මෙන්න මෙතන මේ කෑල්ල. පුළුවන්. හරියම හොරලා දෙන්න. ඊට පස්සේ මොකද්ද කරන්නේ මෙන්න මේ ක්ලිප් එක ආයේ මේ විදිහට දාලා මැද්දට දාලා ආයේ මෙන්න මේ ක්ලිප් එක වෙන්න හිරියට දාලා ඔයාලට පුළුවන් මෙන්න මේ ක්ලිප් එක ඊට පස්සේ වීඩියෝ එකේ මුලට ගේන්න කොහෙටද මෙන්න මේ කෑල්ට මෙහෙට කරලා මෙන්න එක ගලප ගන්නත් අපේ පොඩි ස්ටෝරියක් තියෙන එක. රයිට්. මෙහෙට දාලා මෙන්න මේ කෑල්ල එහෙම අයින් කරලා දාලා ඒ බලමු මුලින් ඉඳන් ප්ලේ කරලා. රයිට්. ඔයාලා තේරෙන්නේ නැති මම හිතන්නේ කොහොමද මේ ක්ලිප් ටික ආවේ කියලා. ඔයාලට ඕන පුළුවන් මේ කලර් ග්‍රේඩියන්ට් එක වෙනස් කරගන්න. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ වල ප්‍රයෝජනවත් වෙන්නද කියලා මේ වීඩියෝ හොඳ නැහැ නේද? තවත් ෂෙයා කරන්න මතක කරන්න එපා. ඉතින් මේ වගේ ඩිගිටල් වීඩියෝස් බලන්න අපිට සබ්ස්ක්‍රයිබ් කරලා ගන්න මතක කරන්න එපා. එන දිහම තවත් අලුත් වීඩියෝ එකකින් එතකොට සුබ දවසක්.